කියන දිලීර රෝගය වැළඳුණු කෙනෙක් එය තමන්ගේ ශරීරයේ අනිත් ස්ථානවලට පැතිරී යාම වගේම තමන්ගෙන් ඒ වෙන කෙනෙකුට පැතිරී යාමත් වළක්වා ගත යුතු වෙනවා. ඒ සඳහා ඔබ කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. පළමුවෙන්ම මෙම ටීනියා කියලා කියන්නේ ස්පර්ශය මගින් බෝ වෙන රෝගයක්. ඒ වගේම තමයි එම දිලීරය පනා මගින්, ඒ වගේම ඇඳුම් පැළඳුම් මගින්, පෘෂ්ඨවල පතිත වීමෙන් වගේ දේවල් වලිනුත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. එම නිසා ඔබ යම් අවස්ථාවක එම ප්‍රදේශයේ කැසීමක් සිදු කරනවා නම් අනිවාර්යයෙන්ම සබන් යොදා අත්සේදීම වැදගත් වෙනවා. මොකද නැත්නම් ඔබේ ශරීරයේම වෙනත් ස්ථානයකට ඒක පැතිර යන්න පුළුවන්. ඒ වගේම ඔබ භාවිතා කරන ඇඳුම් පැළඳුම් ඉතාමත් හොඳට පිරිසිදුවට භාවිතා කළ යුතු වෙනවා. ඒ සඳහා මද රස්නේ ඇති වතුරින් සේදීම, ඒ වගේම තද හිරු එළියේ වේලා ගැනීම සහ අයන් කිරීම වැදගත් වෙනවා. මෙම දිලීර රෝගය අනිත් අයට බෝ වෙන එක වළක්වන්න ඔබගේ තුවා සහ ඇඳුම් තනිතනිව භාවිතා කිරීම, ඒවා හුවමාරු නොකර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මෙම ටීනියා රෝගය තියෙන අය පොදු වැසිකිලි, පොදු පිහිනුම් තටාක වගේ දේවල් භාවිතා කිරීමේදීත් සැලකිලිමත් විය යුතු වෙනවා.